ඉතින් මේ සෝෂල් මීඩියා චැලෙන්ජ් එක ගැන පැහැදිලි විස්තරයක් ඉතා ඉක්මනින් කියන එක තමයි මගේ මේ වීඩියෝ එකේ අරමුණ. ඉතින් ඔයගලන්ට මේකෙන් මේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැතුව ඊට වඩා වැඩි විස්තරයක් අවශ්‍යයි නම් අපිට අපේ මොබයිල් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයගලන්ටම දැනගන්න පුළුවන්. ඊට වඩා මම මේ වීඩියෝ එකේ කියන දේවල් වලට වඩා විස්තරයක් අවශ්‍යයි නම්. හරි අපි ඉක්මනින් යන් මේක සම්පූර්ණ මාස දෙකක පාඨමාලාවක්. ඉතින් මාස දෙක අපි සති 8කට බෙදලා තියෙන්නේ. ඉතින් මේ සති 8 ඇතුළත මොනවද වෙන්නේ කියලා පොඩි විස්තරයක් ඔයගලන්ට ඉතා ඉක්මනින් දෙන්න. මෙන්න මේ වගේ තමයි මේ පාඨමාලාව නැත්නම් මේ challenge එක වෙන්නේ කියන එක පොඩි idea එකක් දෙන්න. right. පළවෙනි දවසේ දාම පළවෙනි දවසේ ගන්න ඔයගොල්ලන්ගේ tool ටික setup කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ social media accounts නැත්නම් අවශ්‍ය tools ටික කියන්නේ chat GPT Canva වගේ tools ටික මේවට අවශ්‍ය login වෙන්න හැටි මේකෙන් වැඩ කරන හැටි කියන්නේ basic හැම login එකම ඔයගොල්ලෝ ගාව තියෙනවා tool set එක සරලවම කිව්වොත් ඔයගොල්ලෝ ගාව තියෙනවා tool set එක අවශ්‍ය ටික තියාගන්න එක තමයි ඉතින් පළවෙනි සතිය අපි කරන්නේ. ඉතින් ඒකට වෙන මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝන් එකක් තිබ්බත් ඇති. ඊට අමතරව Gmail එකක් තියෙන්න ඕන. ඒ Gmail එක password එකත් එක්ක ඔයාලා ඇස්තලා ඉන්න පළවෙනි දවසේ ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ආවොත් දෙවෙනි දවසේ සම්පූර්ණයෙන් කරන්නේ branding part එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ business එකට දැනට logo එකක් තියෙනවා නම් ඔය logo එකේ තියෙන අඩුපාඩු කොහොමද ඒක කොහොමද අපි professional level එකට ගන්නෙ. ඊට අමතරව logo එකක් නැත්නම් කොහොමද logo එක design කරගන්නන්නේ. ඒ තැන සම්පූර්ණ branding part එක. ඒ කියන්නේ business card එක මේ හැම දෙයක්ම අපි දෙවෙනි සතියේ කරනවා. ඊට පස්සේ අපි තුන්වෙනි සතියට ආවම තුන්වෙනි සතිය කරන්නේ ඔයගොල්ලන්ගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් අවශ්‍යයි නම් ඒ වෙබ්සයිට් එකට කොහොමද වෙබ්සයිට් එකක් හදාගන්නේ? වෙබ්සයිට් එක අවශ්‍යතාවයක් ඇත්තට මට තියෙනවා. දැන් එතන ඉඳන් වෙබ්සයිට් එකක් සම්පූර්ණයෙන් හදාගන්න එක වෙනකන් තුන්වෙනි සතිය කරනවා. ඒ කියන්නේ 100% සම්පූර්ණ වෙබ්සයිට් එකක් හදන හැටි කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයගොල්ලන්ටත් අපිත් එක්ක එකතු වෙලා ඒක කරන්නම වෙනවා. ඊට පස්සේ අපි මම ඉක්මනට කියන්නේ නම් ඊට පස්සේ අපි යමු හතරවෙනි සතියට. හතරවෙනි සතිය සම්පූර්ණයෙන් කරන්නේ ක්‍රියේටිව් කන්ටෙන්ට්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කොහොමද ඔයගොල්ලෝගේ ආර්ට්වර්ක්ස් හදන්නේ ආර්ට්වර්ක්ස් කොහොමද කියන්නේ ෆෝන් එකකින් පවා ආර්ට්වර්ක්ස් හදන්නේ කොහොමද අවශ්‍යම වෙලාවට අන්න එතන ඉඳන් සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ගේ ආර්ට්වර්ක් ටික ෂෙඩියුල් කරන තැන දක්වා කොහොමද ඔයගොල්ලෝ AI යූස් කරන්නේ කොහොමද ඔයගොල්ලෝ ආර්ට්වර්ක් කැලෙන්ඩර් එකක් අපි හදාගන්නේ අන්න එතනට වෙනකම්ම සම්පූර්ණ ආර්ට්වර්ක් පිළිබඳ දේවල් ටික අපි හතරවෙනි සතියේ කතා කරනවා. ඊට පස්සේ පස්වෙනි සතියට ආවම කොහොමද අපි ෆෝන් එකකින් වීඩියෝ එකක් ෂූට් කරලා එඩිට් කරලා මේක හොඳ කන්ටෙන්ට් එකක් කරන්නේ. සම්පූර්ණ වීඩියෝ එඩිටින් එක කොහොමද කරන්නේ? අන්න ඒක මුලින් ඉඳන් සම්පූර්ණ කියන්නේ ෆෝන් එකකින් පවා කරගන්න පුළුවන් විදියට අපි පස්වෙනි සතියේ ඔයගලන්ට වීඩියෝ එඩිටින් and story telling magic ගැන කියලා දෙනවා. ඊට පස්සේ හයවෙනි සතියට ආවම හයවෙනි සතිය කරන්නේ Facebook business and ad manager. ඒ කියන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ face එක ඔයගොල්ලෝ දන්නවා දැනටමත් boost කරා කියලා අවශ්‍ය කියන ඔයගොල්ලෝ ස්පෙන්ඩ් කරන ගානට අදාළ රිසල්ට් එකක් ඔයගලන්ට එන්නේ නැහැ කියලා. ඉතින් ඒ බූස්ට් කරන්නේ නැතුව සාමාන්‍ය විදියට කොහොමද ඇඩ් මැනේජර් යූස් කරලා Facebook බිස්නස් එකක් කරන්නේ Facebook එකේ කොහොමද සේල්ස් ජෙනරේට් කරගන්නේ පොඩ්ඩක් සංකීර්ණ මාතෘකාවක් මේක. හැබැයි ඔයගලන්ට මුලින් ඉඳන් ලස්සනට කියලා දෙනවා. හරි ඊළඟට අපි 7 වෙනි දවසේ කරන්නේ. ඒතර 7 වෙනි සතියේ කරන්නේ TikTok business. ඒ කියන්නේ ඔයගොල්ලන් කොහොමද ඔයගොල්ලන්ගේ business එක ඊළඟ viral brand එක කරගන්නේ. අන්න ඒ කියන්නේ ඔයගොල්ලන් අර කලින් අපි පාවිච්චි කරපු video editing skill එකත් එක්ක මේ අදාළ technical දැනුමත් එක්ක කොහොමද අපි TikTok එකේ viral brand එකක් වෙන්නේ. අන්න ඒක ඔයගොල්ලන්ගේ එක business එකක් වේවා ඔයගොල්ලන්ගේ personal account එක වේවා කොහොමද viral කරගන්නේ කියන තැනට අපි 7 වෙනි දවසේ එතකොට ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් අපි මේ කරේ පොඩි පැහැදිලි කිරීමක් ඇත්තට කොහොමද මේ කෝස් එක වෙන්නේ කියන්නේ මේ චැලෙන්ජ් එක වෙන්නේ කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. මීට අමතරව මොන හරි විස්තරයක් දැනගන්න තියෙනවා අපේ නම්බර් එකට කතා කරලා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ පැහැදිලි කිරීම ලාවට පොඩි පැහැදිලි කිරීමක් මේ අවශ්‍ය වෙලාවෙන් ගත්තේ. ඉතින් මේකේ ඔයගොල්ලන්ට වාසිය තියෙන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍ය කෝස් එකක් වගේ යන්නත් මේක ප්‍රැක්ටිකල් එක යන නිසා අනිවාර්යෙන් අපි පොඩි පුෂ් එකක් දෙනවා ඔයගොල්ලන්ට මේක කරගෙන යන්න. ඉතින් ඒ පුෂ් එකත් එක්ක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ මාස දෙක ඇතුළත ඔන්ලයින් සේල් එකක් කරපු නැති කෙනෙක් නම් මම ඔයගොල්ලන්ට ෂුවර් කරනවා එක සේල් එකක්වත් අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඔන්ලයින් සේල් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක වයිරල් ප්‍රොඩක්ට් එකක් දක්වා අපි ගෙනියනවා. ඉතින් මේකේ ඊට අමතරව කියන තියෙන්නේ මේකේ අපි හැම 10 දෙනාගේම එක්කෙනෙක්ට සම්පූර්ණයෙන් මේ කෝස් එක ෆ්‍රී කරන්නේ. ඒක ගැන කියනවා නම් ඇවිල්ලා වෙන්නේ මෙහෙමයි අපි 10 දෙනෙක්ට එක ගෲප් එකක් හදලා ඒ 10 දෙනා අතර තමයි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. මොකද මාත් ඉන්න වෙන වෙලාව බලන්න ඕන ඔයගොල්ලන්ගේ බිස්නස් එකේ තත්ත්වය මොකද ඒක කොහොමද ඩෙවලොප් කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක කරගෙන යද්දි අනිවාර්යෙන් 10 දෙනාගෙන් වැඩිපුරම කවුද හොඳටම සේල්ස් කරන්නේ නැත්නම් කවුද වැඩියෙන්ම views කරන්නේ වැඩියෙන්ම හොඳ viral product එකක් කවුද හදන්නේ අන්න එහෙම දක්ෂම කෙනාට අපි මේ course එකේ ගාස්තුව සම්පූර්ණයෙන් මාස දෙක අවසානයේදී සම්පූර්ණයෙන් අපි ආපහු ගෙවනවා. ඉතින් ඔයගොල්ලෝ හරියට වැඩේ කරොත් ඔයගොල්ලන්ටත් මේක ලොකු chance එකක් මේක හරියට කරගෙන යන්න පුළුවන්. ඒ හින්දා මීට අමතරව මොන හරි විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කෝල් එකක් දෙන්න. course එකේ ගාස්තුව අවශ්‍ය දේවල් message එකක් දාන්න. එතකොට මේක තමයි ගාන කියලා
ඒ ටික තමයි දැනට කියන්න තියෙන්නේ. වෙන මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා අහන්න මොකද්ද මීට අමතරව තියෙන්නේ කියලා. හරි එහෙනම් that's it. අදට එච්චරයි.